Slow motion for the fans. Right, now. It's playing hard to get. Well, this lagoon, alright? So, well, like I said, what I'm going to do is I'm just going to Crocodile. Your family will never live that down. ඉතින් අද අපි ආවා ක්‍රොකඩයිල්ස්ලා බලන්න. ඉතින් මේ ආවේ අපි Hartley's Crocodiles Adventures farm එකට. ඉතින් මේකේ ක්‍රොකඩයිල්ස්ලා ගොඩක් ඉන්නවා. අපි ගිහින් බලමු. අද අපි තනියෙන් නෙවෙයි. අපි දෙන්නත් එක්ක මල්ලි නංගීත් ඇවිල්ලා ඉන්නවා. ඉතින් අපි ගිහලා බලමු කොහොමද ක්‍රොකඩයිල්ස්ලා කියලා. ක්වීන්ස්ලන්ඩ් කිව්වම ඉතින් විශේෂම එකක් දෙයක් තමයි ක්‍රොකඩයිල්ස්ලා කියන එක. ඉතින් මේ අපි ඉන්න කෑන්ස් වල ඉඳන් ටිකක් ඈතින් තියෙනවා ක්‍රොකඩයිල් ෆාම් එකක්. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ Hartley Crocodile Adventure කියන ක්‍රොකඩයිල් ෆාම් එක බලන්න. ඉතින් මේකේ සෝල්ට් වෝටර් ක්‍රොකඩයිල්ස්ලා වගේම ෆ්‍රෙෂ් වෝටර් ක්‍රොකඩයිල්ස්ලාත් ඉන්නවා. ඉතින් ඔව් ඇත්තටම ඔස්ට්‍රේලියාව කියන්නේ කිඹුලන් ග්‍රහණයේ බහුල රටක්. ඉතින් ඔස්ට්‍රේලියාව ගත්තට පස්සේ සෝල් වෝටර් ක්‍රොකඩයිල් වගේම ෆ්‍රෙෂ් වෝටර් ක්‍රොකඩයිල්ස්ත් බහුලව ඉන්න ජීවත් වෙනවා. මේන් විශේෂයි උතුරු ක්වීන්ස්ලන්තේ. ඒ කියන්නේ උතුරු ක්වීන්ස්ලන්තේදී තාමත් විශාල වශයෙන් කිඹුලන් ග්‍රහණය අපිට දකින්න පුළුවන්. Anything happens to me, somebody just press the button on the side of this, call for help. Someone else is going to come out here and finish your tour off for you guys, alright? And last but not least, this high-tech piece of croc safe. අපි මුල්ම ඇක්ටිවිටි විදිහට කරේ මේ කිඹුලන් බහුල ලැගුන් එකේ බෝට්ටු සවාරියක් යන එක. ඉතින් හැම මොහොතකම අපිට හිතුණා මේ කිඹුලන් වැඩියෙන් ඉන ලැගුන් එකට අපි වැටේද කියලා. ඒ බීතිය ත්‍රාසයත් එක්ක වටේම ඉන්න කිඹුල්ලු නැරඹීමට තිබුණු ආසාව, ඒ වගේම හිතේ තිබුණු කුතුහලයත් එක්ක තමයි මේ බෝට්ටු සවාරිය අපි ආරම්භ කරේ. Do breed and nest out here every single year. The nesting season's getting towards the end, so you know. මේ ඔයගලන්ට පේන්නේ කිඹුලන්ගේ බිත්තර තියෙන කුඩුවක්. ඉතින් මේ කිඹුල් මව විසින් මේ බිත්තර රකින්නවා. ඉතින් මේ කාටවත් ඉන්න දෙන්නේ නැතුව මේ කිඹුල් මව විසින් සති ගණන්, මාස ගණන් හෙලවෙන්නවත් නැතුව Tamanගේ මේ කිඹුල් බිත්තර ටික රකින්න ගමනුයි ඉන්නේ. So over here, guys, can you guys see that crocodile up in the bank there? Look in the water right there. That is the largest crocodile in this enclosure. Look at the head on that thing. He's the boss. His name is Zont. He's the dominant male. That animal is about 4.5 meters and he weighs about half a ton. It is very deceiving when he's in the water, but he is a monster. He's not the largest croc we have here. දැන් ඔයාලට පේන්නේ මේ ලැගුන් එකේ ඉන්න ලොකුම කිඹුලා. ඇත්තටම කිව්වොත් මේ කිඹුලා තමයි මේ ලැගුන් එක රන් කරන්නේ. මෙයා දිගින් මීටර් 4.5ක්. ඉතින් මේ විශාල කිඹුලව අපි බලමු මේ කැම දෙන්න අපේ බෝට්ටුව ළඟට ගෙන්න ගන්න පුළුවන් වෙයිද කියලා. Thinking about it. Come on, come on. Come on. That's what they do, guys. They're just playing hard to get. Come on. Hey, whoa. Go a little bit. Alright, see if we can get there. It gives you an idea. This is only a මේ විදිහට මේ විශාල කිඹුලා අපේ බෝට්ටුව ළඟටම ඇවිල්ලා මේ විදිහට කෑම ගන්නකොට දැනෙන හැඟීම නම් ඇත්තටම කියා ගන්න අමාරුයි. ඔයාලා දන්නවද දැනට මේ පෘථිවිය හොයාගෙන තියෙන විදිහට වැඩිම බයිට් ෆෝස් එකක් තියෙන සතා තමයි මේ සෝල්ට් වෝටර් ක්‍රොකඩයිල් කියන්නේ. No, maybe not. Oh, there we go. That is the coolest noise in the world, right? Now, all that is the sound of the air being expelled from the jaws. It doesn't hurt them. It's not the teeth clashing together because the teeth mesh next to one another. It's the exact same as if you clap your hands. They're just biting down with such an immense force to make that noise, alright? So, they're biting down with the hardest bite force of any animal that's been recorded on the planet. So obviously things like, killer whales have... The media, they get backing for culling and things like this.
So it's very beneficial for us to be proactive in the management and to අපි බෝට්ටුවකින් පස්සේ මීළඟට එකතුනේ ක්‍රොකඩයිල් ෆීඩින් කියන ඇක්ටිවිටි එක නරඹන්න. මෙහිදී සෝල්ඩ්වට කොකඩයිල්ලට බොහොම ත්‍රාසය ගන්නවන විදිහට ආහාර ලබා දීමක් තමයි මේ ප්‍රෝග්‍රෑම් එකේදී සිදුවේ. nice little jaw pop. We spoke to the vet and we think excess fighting in the wild, he's going to feed him up a little bit here, a bit of a reward. Excess fighting in the wild, guys, and then also eating. ඔගොල්ලෝ දන්නවා ඇති කිඹුලා කියන සතා බොහොම අඩුවෙන් ආහාර ගන්න සතෙක්. සමහර වෙලාවට කිඹුලා අවුරුද්දකට දෙපාරක් පමණක් ආහාර අරගෙන එයාගේ ජීවිත කාලේ ඉන්න පුළුවන් සතෙක්. නමුත් මේ වෙලාවෙදිත් මේගොල්ලන්ට බහුලව ආහාර ලබා දීමක් සිදු වෙන්නේ නැහැ. මෙහිදී මේගොල්ලන්ට chicken heads නැත්නම් chicken legs ලබා දෙන්න සිදු වෙනවා. නමුත් මේක සිදු වෙන්නේ ඉතාමත්ම සන්දර්ශනාත්මකව. Rachel's just throwing out what we call floaters there, bits of chicken skin and feather to get his attention. Now, although I said he's got no teeth, Rach still has to be super careful here. He's got a huge bite force, like you heard them bites before, guys. He gets hold of you, he'll break bones, he'll probably get in the water, he's still capable of killing you. But more importantly than that, guys, is in our industry, reputation is absolutely everything. And if you get killed by a toothless crocodile, your family will never live that down. Plus, you don't want that on the tombstone, do you? Sucked to death by a croc. Alright, feed him up on this one. Nicely done, Rach, nicely done. That concludes this part of the show, guys. මම හිතන්නේ ඔයගොල්ලෝ දකින්න ඇති කොච්චර අමාරු රාජකාරියක්ද ඊටු කරේ කියලා වෙන. ඇත්තටම කිඹුලා කියන සතා හීලෑ කරන්න පුළුවන් සතෙක් නෙමෙයි. ਉਹ හැමතිස්සෙම බලාගෙන ඉන්නේ ගොදුරක් දැනගන්න. එක ෂණකේ යම් කිසි දෙයක් මිස් වුණොත් තමන්ගේ ජීවිතේ අනිවාර්යයෙන්ම අනතුරේ පෙළෙනවා කියලා වෙලා මේ කිඹුලන්ට කෑම ලබා දෙන කට්ටිය හොඳටම දන්නවා. The teeth are blunt, conical on the salties. Now they're targeting much larger prey. These guys are targeting fish, and this species, there's never been a recorded fatality from a freshwater crocodile on a human. So there have been a few bites, guys. මෙතෙන් සිදුවෙන්නේ ප්‍රෙෂ්වෝටර් ක්‍රොකඩයිල්ස්ලට ආහාර ලබා දීම. ඉතින් ප්‍රෙෂ්වෝටර් ක්‍රොකඩයිල්ස් සහ සෝල්ට් ක්‍රොකඩයිල්ස්ලා අපි සංසන්දනය කරොත් ප්‍රෙෂ්වෝටර් ක්‍රොකඩයිල්ස් ශරීර ප්‍රමාණයෙන් ඉතාමත්ම පොඩි. ඒ වගේම ඔස්ට්‍රේලියාව තුල ප්‍රෙෂ්වෝටර් ක්‍රොකඩයිල්ස්ලා හියුමන්ස්ලට ඇටැක් කරා කියලා රෙකෝඩ්ස් හම්බෙන්නෙත් නැහැ. ඉතින් සමහර වෙලාවට ප්‍රෙෂ්වෝටර් ක්‍රොකඩයිල් කෙනෙක් ඔස්ට්‍රේලියාවේ ස්විමින් හෝල් එකේ ඉන්නවා නම් ඔස්ට්‍රේලියන්ස්ලා බය නැතුව ඒ ස්විම් හෝල් එකේ ස්විම් කරනවා. She received 20 stitches in her calf muscle, guys. Now the biggest surprise with all of this, like she was in and out at Cairns Base Hospital and back on the beach in about 3. ඉතින් මේකෙන් ඔයගොල්ලන්ට පේනවා ඇති ඔස්ට්‍රේලියාවේ මුහුදේ නැත්තම් වෙරළේ පීනන එක ඉතාමත්ම භයානකයි. මෙහිදී මුහුදේදී ඉන්න මේ සෝල්ට් ක්‍රොකඩයිල්ස්ලගේ ඇටැක් අපිට ගොඩක් ඔස්ට්‍රේලියාවේදී බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි සෝල්ට් ක්‍රොකඩයිල්ස්ලා ප්‍රෙෂ් වෝටර් වලත් ඔස්ට්‍රේලියාව තුල අපිට බලා ගන්න පුළුවන්. දැන් අපි යන්නේ අපේ හාර්ට්ලි වල ක්‍රොකඩයිල් ෆාම් එකට. බලමු ක්‍රොකඩයිල්ස්ලා කොහොමද වගා කරන්න කියලා. ඇත්තටම ඇයි මේ ක්‍රොකඩයිල්ස්ලා වගා කරන්න කියලා තෝරන්න බලා ගන්න පුළුවන් මේ ෆාම් එක ඇතුළට ගියාට පස්සේ. මේ ඉන්නේ මේ ක්‍රොකඩයිල් ෆාම් එකේ වගා කරන ක්‍රොකඩයිල්ස්ලා. මේගොල්ලෝ වගා කරන ප්‍රධාන අරමුණ තමයි මේගොල්ලන්ගේ හැම. ඉතින් මේ හැම අරගෙන මේගොල්ලෝ විවිධ නිෂ්පාදන කරනවා. හෑන්ඩ් බෑග්, සපත්තු, බෙල්ට් මේ වගේ දේවල් තමයි ප්‍රධාන නිෂ්පාදන. අතුරු නිෂ්පාදනයක් විදිහට මේ කිඹුල් මස් මේගොල්ලෝ නිකුත් කරනවා. We have a free rate. Most of the crocodiles satisfied
at least for free. But mostly we kept luckily number 1 grade. Very good. Show them them teeth. Good job. Nice. Another next. Give him a clap. Twice a job. So what he'll do, then he'll U-turn, and he will power back into the water like a torpedo. And he's just going to drop under just like that, only you're going to be inside the jaws. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ අපි අද දවසේදී දැක්කේ භයානකම ෂෝ එක. ඒ කියන්නේ ක්‍රොකොඩයිල් ඇටැක් ෂෝ එක. මේදී සෝල්ට් වෝටර් ක්‍රොකොඩයිල් කෙනෙක් 5 මීටර්ස් වලට වඩා ලොකු එක්කෙනෙක් තමයි මේ ෂෝ එකට යොදාගන්නේ. ඉතින් මේ ෂෝ එක කරන එක්කෙනාගේ ජීවිතේ යම් කිසි දෙයක් වැරදුනොත් දශමිකකින් ජීවිතය අනතුරේ. You can have it this time, dude. Nice. You got that? Oh, big head shake. Oh, almost dropped that then. I felt that. Big head shake. Oh, nice, dude. Nice. All right. Now, drop. මේකට තමයි අපි කිඹුලගේ ඩෙඩ් රෝල් එක කියන්නේ. සාමාන්‍ය කිඹුලෙක් ගොදුරක් අල්ලගත්තට පස්සේ එයා ඒ ගොදුරත් එක්ක අල්ලගෙන වටේට කැරකෙනවා. එතකොට ඒ ගොදුරේ තියෙන කෑලි කඩලා ගිහිල්ලා වෙලා එයාට ගොදුරේ තාමද පහසුවෙන් අරගෙන වතුර යටට යන්න පුළුවන්. All right. Just gonna let him sit and get his breath back. මේ ඇඩ්වෙන්චර් පාක් එකේ අපිට කිඹුලන්ට අමතරව ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන නේටිව් සත්තු බොහොමයක් දැක ගන්න පුළුවන්. මේ අතරින් කැන්ගරෝස්ලා කොයාලන්ට අමතරව විශේෂයෙන්ම ඔරගන්. ඔරගන් ගැන කතා කරොත් එහෙම ඕස්ට්‍රේලියාව තුල ඉන්නවා ලෝකේ විෂකුරුම සර්පයන්ගෙන් 3 දෙනා. ඉතින් මේ පළවෙනි දෙවෙනි තුන්වෙනි සර්පයන් ඒ ඇතුළු සියලු විෂකුරු සර්පයන් මේ පාක් එකේ අපිට බලා ගන්න පුළුවන්. ඕස්ට්‍රේලියාවේ ඉන්න තවත් විෂකුරු සර්පෙක් King Brown Snake. හැමෝම මෙහා Brown Snake කියවට පස්සේ බය වෙනවා. නමුත් එයා තමයි ලෝකේ තුන්වෙනි විසම සර්පය. දැන් ඕගොල්ලන්ට මේ පේන්නේ ලෝකේ ඉන්න විසකුරුම සර්පය. මේ තමයි ලෝකේ ඉන්න විසම සර්පය. ඉන්ලන්ඩ් ටයිපන්. ඔස්ට්‍රේලියාවේ ඉන්නේ ඉතින් ලෝකේ ඉන්න විසම සර්පය. මෙයාලා මේක සමහරව මේ කලයට. ඔව් ෆෑන් එකක් තියෙනවා. හරියට මෙයා මෙයා වඩෝපදු පැන්ටි වගේ. දැන් ඉන්නේ මේ වොම්බැට් කාව අර අතර පිටිපස්සේ ඉන්නේ වොම්බැට්. මේ වෙලාව නම් පොඩ්ඩ උඩ නින්ද ගිහලා මොකද ඊයලා ගොඩක් නිදි මරලා දිනවා කොල්ල. ඒ නිසා තමයි අද දවල් නිදාගෙන ඉන්නේ. ඒ වගේම අපිට පේන කොයාලා කෙනෙක් මගේ උඩ ගහ උඩ නින්ද ගිහිල්ලා ඉන්නේ. ඔක්කොම නිදි අද. නිදි ටයිම් එක අපි ඇවිල්ලා තියෙනවා. දවල්ට කාලා නිදාගෙන ඉන්නේ. හැබැයි අරු තමයි දවල්ට කනවා ඉවරයන්නේ. පොඩි බොලමි කෙනෙක්. මේගොල්ලන්ට පේන්නේ කිඹුල් හැමෙන් නිෂ්පාදනය කරන හෑන්ඩ් බෑග්. ඉතින් මේ හෑන්ඩ් බෑග් දැක්කට පස්සේ අපිට ප්‍රශ්නාර්ථයක් ඉතුරු කරනවා. කිඹුලෝ කොච්චර දරුණු වුණත් මිනිස්සු ඊට වඩා කොච්චර දරුණුද කියලා වෙලා.